ලයිව් ෆැමිලි සවාරි 18 වෙනි අදියරේ තවත් පුනපුනා බලා හිටිය සවාරියක් තමයි මේ ආරම්භ කරන්න හදන්නේ. මැලේසියා සංචාරය. ඔන්න ඉතින් අපි පොරොන්දු වූ පරිදි ජයග්‍රාහකයන් 40ක් එහෙම නැත්නම් පවුල් 10ක් එක්ක තමයි මේ සංචාරය අපි පිටත් වෙන්න හදන්නේ. මගේ නම සත්‍ය බවන්. අපිට මේ සෙලින්කෝ ලයිෆ් එකෙන් ෆැමිලි ටුවර් එකක් හම්බ වෙලා තියෙනවා. හරි සතුටුයි මේකට. මායි දුවයි මේ ෆස්ට් ටයිම් යන්නේ. මේ ටුවර් එකට ගිහිල්ලා හොඳට එන්ජොයි කරලා එන්න අවස්ථාව දුන්නාට සෙලින්කෝ ලයිෆ් එකට ගොඩක් ස්තුතියි. ඉතින් පැය 4කට වැඩි ගුවන් කාලයකට පසු අපි දැන් ඇවිත් ඉන්නේ මැලේසියාවට. ඉතින් මැලේසියාවේ තව දවස් 4ක් මේ ජයග්‍රාහක පවුල් 10ත් සමග ගත කරන්නට අපි සූදානම් වෙලා ඉන්නවා. Okay, so my name Haslina binti Muhammad Idris, but you can call me Lina. Okay, just easy to remember me, right? Yeah. Lina. Okay, so today onwards you will see Lina face. Okay, so you may ask me, alright, maybe anything that you want to ask for the shopping or wherever. Inshallah, I will assist you. Okay, so those who are first time, welcome to Kuala Lumpur. Welcome to Malaysia.
සුපුදෑසනක් අපි මේ ඔයගලන් එක්ක එකතු වෙන්නේ මැලේසියාවේ කුවාලාලම්පූර් නගරයේ සිට. ඉතින් සෙලින්කොලයි ෆැමිලි සෆාරි 18 වෙනි අදියරේ අද තමයි දෙවෙනි දවස. ඉතින් මේ තමයි මෙලියා හෝටලේ අපි නවත්තන් ගන්න හෝටලේ. ඉතින් දැන් සූදානම් වෙලා ඉන්නේ මැලේසියාවේ සිටි ටුවර් එකක් කරන්නට. කුවාලාලම්පූර් නගරේ සිටි ටුවර් එක අතරතුර අපි ආවා ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එක. ඉතින් මැලේසියාවේ ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එක තමයි මේකට කියන්නේ. ඉතින් මෙතන ඇවිල්ලා දැන් හැමෝම ඡායාරූප ගන්නවා. ඉතින් ලස්සන තැන් අපි බැලුවා. ඉතින් හැමදාම කියනවා වගේ අපි මේ සෙලින්කොලයි ෆැමිලි සවාරි යන සංචාරවල ඒ අදාළ රටේ ඇති විශේෂ ස්ථාන හැම දෙයක්ම වගේ නරඹනවා. ඉතින් රැඳී ඉන්න තවත් අලුත් තැන් වලට බලන්න අපි යන්න සූදානම්. நெஞ்சம் சொன்னதே முன்பேவாயின் அன்பேவா ஊனேவா உயிரேவா முன்பேவாயின் அன்பேவா பூ பூவாய் பூ பூவா kata සෙලින්කෝ ලයිෆ් එකෙන් මේ කරන වැඩ මේ උඟක් සතුටු වෙන්න පුළුවන්. අපි සතුටු වුණා. කැම්බීම ඔක්කොම හොඳයි. උපරිමයෙන්ම සතුටු වුණා. සෙලින්කෝ ලයිෆ් එකට ගොඩාක් ස්තුතියි. අපි ආවේ නාත්තන්ඩිය බ්‍රාන්ච් එකෙන් අපේ පවුලේ 4 දෙනෙක් ආවා. අපි මේ ටුවර් එක දවස් 4ක ටුවර් එකක්. අපිට හොඳට කැම්බීම මේක ලැබෙනවා. ඒ වගේම ඉදුම් හිටුම් ඇත්තටම හොඳයි. අපි මේකේ වටේ හොඳට මේ ට්‍රැවල් කරා. හොඳට එන්ජොයි කරා. ඇත්තටම සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුරන්ස් ආතනෙට ගොඩක් ස්තුතියි. අද අපි යන්න බලාපොරොත්තු වෙනවා ජෙන්ටින් අයිලන්ඩ් වලට. අපි කටුගස්තර බ්‍රාන්ච් එකෙන් අපි ෆැමිලි එකේ අම්මයි මමයි අප්පච්චි මේ වගේ chance එකක් හම්බෙයි කියලා හිතුවේ නෑ. හැබැයි මේ ලක් එක තිබිලා තියෙනවා. හැමදේම හොඳට වුණා. එතකොට කිසිම අඩුපාඩුවක් කරේ නෑ. හැම පහසුකමක්ම තියෙනවා. ඔක්කොම ෆැසිලිටිස් එක අපේ කෑම බීම බ්‍රෙක්ෆාස්ට් ලන්ච් ඩිනර් හැමදේම හොඳට තිබ්බා. ඉතින් එක්ස්පෙක්ට් කරේ නෑ මෙච්චර දෙයක්. ඉතින් thank you for Selinko Life for everything you gave us. මම හිරන්‍ය ජයසේකර මම එන්නේ කුරුණෑගල උහුමේ ඉඳලා. ඇත්තටම මේක මගේ අම්මගේ මල්ලිගේ ෆස්ට් ටයිම්. ඉතින් ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා අපිට.
අපි හොඳට එන්ජොයි කරා. උපරිමෙන්ම ඕගනයිසින් එකේ ඉඳලා එක්සලන්ට් කියලා කියන්න පුළුවන් ටුවර් එක අපිට මේ හැමතැනම යන්න අවස්ථාව ලබා දුන්නා. ඇත්තටම කිව්වොත් මේක ලොකු හීනයක් මගේ තිබ්බ. පොඩි කාලේ ඉඳලා හැමදාම එයාපෝට් එක ළඟින් එනකොට මං කල්පනා කරනවා මං කවදා හරි ෆ්ලයි කරනවා. මොකද මට වෙන රටක ජීවත් වෙන්න මේ ආසාව තිබ්බේ. මගේ පොඩි කාලේ ඉඳන් ආසාව තියෙන හැම රටකම මේ ට්‍රැවල් කරන්න. ඉතින් ඇත්තටම මට අම්මට එතකොට මල්ලිට අපි තුන්දෙනාටම ඇත්තටම සතුටුයි. සෙලින්කෝ ලයිෆ් ඉඳ මට මේ chance එක ඇත්තටම හම්බුණා. Thank you Selinko Life. It's a excellent work. நாங்கள் வந்து ட்ரிங்கோமெலி பிரான்ச்ல இருந்து செலிங்கோ லைஃப்பில் எந்த பேரில் இன்சூரன்ஸ் பண்ணி எனக்கு கிடைச்ச லக்கினால் நாங்கள் இங்கே வந்து மலேசியா ட்ரிப்புக்கு வந்தோம். இங்கே பெரும்பாலும் எங்களோட சேர்த்து இன்னொரு ஃபேமிலி தான் தமிழ். பட் மற்ற ஃபேமிலி எல்லாமே சிங்களீஸ். அவங்க எல்லாருமே எங்களோட நல்ல என்ன சொல்கிறேன் நல்ல ஒரு பழைய முதலே பழகின மாதிரி நல்ல வடிவாக பழகுறாங்க. எல்லா இடமும் கூட்டி கொண்டு போகிறாங்க. நாங்கள் வந்து வித்தியாசமான சாப்பாடு எல்லாம் சாப்பிட்டு நல்ல வடிவாக இருக்கிறோம். நிறைய ஃப்ரெண்ட்ஸ் இங்கே எங்களுக்கு புதுசாக கிடச்சிருக்காங்க. இது வந்து ஒரு குட் எக்ஸ்பீரியன்ஸ். இப்படி நாங்கள் வெளியே எங்கேயும் இன்னொரு வாட்டி போகலாம், அப்படி எங்களுக்கு சான்ஸ் கிடைக்கலாம். பட் இது வந்து நிறைய ஃபேமிலியோடு சேர்ந்து வடிவ என்ஜாய் பண்ணக்கூடிய மாதிரி நிறைய நல்ல எக்ஸ்பீரியன்ஸ். பஸ்ஸில் போகக்குள்ளே எல்லாம் நல்லா பாட்டு பாடக்கூடிய மாதிரி டான்ஸ் எல்லாம் ஆடி நல்லா எல்லாம் என்ஜாய் பண்ணுறாங்க. தேங்க்யூ ஃபார் த எக்ஸ்பீரியன்ஸ். අපි මාරම සතුටුයි මෙතන ආවට පස්සේ අපිට ගොඩක් එක්ස්පීරියන්ස් ගොඩක් we have gained so many experience here and the trip which is planned by Selinko Life is really good and thanks for the trip. අපේ ෆැමිලි එකේ හතර දෙනාත් එක්කම ජොයින් වුණා. අපිට මේ එක්ස්පීරියන්ස් ටිකක් හම්බුණා. ගොඩක් තෙන් බලන්නත් හම්බුණා. thank you Selinko. මේ අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. මේ වගේ Selinko Life එක කරන ෆැමිලි සවාරයේට මේ ඔපචුනිටි එකක් හම්බුණා. ඒක හොඳම ප්‍රයෝජනයක් ගත්තා. කට්ටියම පාර්ට්නර් ෆ්‍රෙන්ඩ්ලි. පවුල් අතර පහක් විතර දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අතරම ෆ්‍රෙන්ඩ්ලි හොඳටම එන්ජොයි කරා. The trip was really good. ඇත්තටම මේක my first time ආපු වෙන රටකට. ගොඩක් ලොකු experience එකක්. ගොඩක් දේවල් දැක්කා. නියම Selinko Life එකෙන් කරපු වැඩේ විතරම නියමයි. ගොඩක් quality වැඩේ. Climbing mountain. Yeah, that's it, right. I saw last ඇත්තරම මේ ගමන ඉතාම සතුටුයි. අපි අපේ Selinko Life ආයතනයෙන් මේ ලබා දුන්න අවස්ථාව ඉතාම හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ අපිට ගොඩාක් නොලැබෙන අවස්ථාවක්. අපි කන්ටි වාසනාවක් ඇතිවෙනවා. ඒ කියන්නේ අපිට ආපු වෙලේ ඉඳලා හැම අතින්ම ඉතාම සතුටු අවස්ථාවක් තමයි දුන්නේ. අපි එක්ක ආපු කට්ටියත් ඒ වගේ සියලු දෙනාම අපිට සහයෝගය දුන්නා. අපිට කෑම බීම නවාතන් පහසුකම් ඒ තමයි බලන්න තියෙන දේවල් උපරිම මට්ටමේ ඕගොල්ලෝ අපිට ලබා දුන්නා. සියලුම දෙනාට අපිත් එක්ක ආපු සුබගම ස්තුතියි. ඇත්තටම මේ ගොඩක් සතුටුයි මේ ගමන සහභාගී වීම ගැන. අපි නාත්තන්ඩි බ්‍රාන්ච් එකේ සහභාගී වුණේ. අපිට නවාතන් පහසුකම් කෑම බීම ඒ හැමදේම හම්බුණා. මේ ගමන ගැන සතුටු වෙනවා හම්බුන එක. ෆැමිලියක් විදිහට අපි පළවෙනි සැරේ ෆස්ට් ටයිම් තමයි මේ රට ආවේ. ලොකු අත්දැකීමක් මේක. අපිට ඒක හම්බුනේ Selinko Life ආයතනයේ. ඒතර ඔයාගේ පෞද්ගලිකව ඔයාගේ ෆස්ට් ටයිම් මේ ප්ලේන් එකද? Right, wow. What do you think about our group? It's very good, right? Everybody cooperate each other. Your attitude is good, and it's funny.
right? Especially with the artist kids. Yeah, they're very friendly. So super. Congratulations to all of you. Thank you so much. No, what? Listen, listen. ඒක ලස්සනයි. පිට අමතරව කියනවා ඇත්තටම මේක ලොකුම අවස්ථාවක් අපිට. ජීවිතේ නොලබන අවස්ථාවක්. ඒ කියන්නේ අපි ඇත්තටම පවුල පැත්තකට යනවා අඩුයි. ඔක්කොම එක්ක වෙලා මේ වගේ අවස්ථාවකට අපිට සහභාගී වෙන්න ලොකුම දෙයක්. ඕගොල්ලෝ සහභාගී වෙලා අපිට සතුටු වෙනවා. මොකද හරිම සතුටුයි. අපි ඉස්සර වෙලක ඔය දෙන්න. අපි තුආන් අම්මා. එතකොටම අපිට සතුටුයි. අර අරගොල්ලෝ ඇවිල්ලා සතුටු නම් දෙන්න. ඇත්තටම. මීදුනේ. ඔව් අනිෂෝ. ඊසරි මෙහෙම තිබ්බේ නෑ. ඔබ මාත් ලකියා. දෙන්න සීතලයි. මෙව දාන්න සීතල. මේගොල්ලන් නුවරලු. අපිට සීතල ගානක් නැහැ. නුවරේ. නෑ මට සීතල ගානකුත් නෑ මේ. මෙයාටත් නෑ. ගානක් නෑ මේකට මෙයාට තමයි. ඔබ කාට චුට්ටක් වෙයිලා. මටත් සීතල ආසයි. ඇත්තටම මම ආසයි. කියන්නේ ඒක ආයේ ජීවිතේ අමතකම වෙන්නේ නෑ. මොකද අපිට ලංකාවේ නෑනේ මේ නෑ. එතකොට අනිත් එක මේකේ කියන විදිහ ඒ එන ෆීලිං එක of this object and the capturing technology from the alien invasion of 2016. The ESD2 has made critical advancements in human-alien hybrid technologies. The development of Star Tower's wormhole generator allows research and defense teams to travel at faster than light speed to anywhere in the galaxy. Good to go. This is the main on-the-go of the ESD. Just a small part of our growing fleet here at the command center in Kuala Lumpur. Next-gen hybrid fighter prototype 2, fully armed and ready to come to our defense. Say hello to our squad leader, Wolfman. Don't worry, recruits. We got your back. We will rendezvous with our fighter escort topside. Thanks, Wolfman. We are ready for you to guide us through the wormhole generator. Follow me. Roger. Watch that space time. Proceed on course 227 to Delta. What a view! Recruits, have you ever seen Kuala Lumpur like this before? Ordnance Titan unlocked and loaded. All systems are go. Prepare for launch. Engage wormhole generator. Wormhole generator at full power. Okay, prepare for jump to hyperspeed. Welcome to Saturn, folks. That's no probe. Speed generator activated. Wait a second, I'm detecting no signs of life. I think it's a backup. Let's take a look. After you. Okay. Sound formation. Everybody stay alert. We're going in. We're inside a destroyer-class attack ship. The power core's been shut down. No wonder we couldn't read his energy signal from home. Wait, those are bioluminescent life forms. My scan should have picked them up. Jail. That makes no sense. It's a trap.
just saved the planet. Congratulations, recruits. Today is your Independence Day. தேங்க்யூ செலிங்கோ லைஃப். என்னென்னு சொன்னால் இந்த மாதிரி ஒரு நல்ல ஆப்பர்ச்சுனிட்டி ஒன்று கொடுத்ததுக்கு ரொம்ப தேங்க்ஸ். நாங்கள் நார்மலாக பே பண்ணுற ப்ரீமியமுக்கு வந்து இவ்வளோ பெரிய ஒரு டூர் வந்து அரேஞ்ச் பண்ணியிருக்கிறதுக்கு நாங்கள் தேங்க் பண்ணி ஆகணும். ரொம்ப தேங்க்ஸ். அது இல்லாமல் இங்கே வந்து நாங்கள் நிறைய பார்க்க முடியாத விஷயங்கள், எங்களால் எக்ஸ்பெரிமெண்ட் பண்ண முடியாத விஷயங்கள் நிறையவே நாங்கள் எக்ஸ்பெரிமெண்ட் பண்ணி பார்த்தோம். ஸோ ரொம்ப ஹாப்பி. ஃபேமிலியோட டைம் ஸ்பெண்ட் பண்ணுறது கொஞ்சம் குறைவு தான், பட் இங்கே வந்ததும் ஃபேமிலியோடு இருக்கிறதுக்கு கொஞ்சம் டைம் கிடச்சிது. அது இல்லாமல் இங்கே இருக்க நிறைய பேரோட நல்ல அவங்களோட சேர்ந்து இருக்கக்கூடிய சான்ஸ் ஒன்று கிடச்சிது. இன்றைக்கி வந்து எங்களோட லாஸ்ட் டே, அதாவது எங்களோட டூர் வந்து முடிய போகுது. ஸோ இன்றைக்கி மார்னிங்லேருந்து நாங்கள் ஜென்டில் ஐலண்ட் அப்படின்னு சொல்கிற ஒரு இடத்துக்கு வந்திருந்தோம். அதில் வந்து நிறைய புதுசாக எக்ஸ்பெரிமெண்ட் பண்ண முடிஞ்சதாக இருந்தது. ஸோ தேங்க்யூ ஃபார் செலிங்கோ லைஃப். අපි රෙකෝඩ් කරලා තියෙන්නේ ඔක්කොම දාන්න. ආට් බීට් එක තියෙනවද? මේ පාට තමයි එහෙම ආවේ. ඉතින් හරි. සතුටුයි ඉතින් මේ සෙලින්කෝ ලයිෆ් එකේ හින්දා තමයි පුළුවන් මේ කොහොමද ඕගනයිස් කරලා තියෙන එක? කට්ටිය එකතු වෙච්ච එක ගැන මොනවද හිතන්නේ? එකතු වෙච්ච එක ගැන ගොඩාක් සතුටුයි. ඉතින් අඳුරන්නේ නැති අඳුර ගත්තා නේද? ඔයාලත් මම ආසාවෙන් කවන්නේ කට්ටියන්නේ. මම සතුටුයි එහෙම. ඉතින් ගොඩක් සන්තෝෂයි කට්ටිය එකතු වෙලා යනවා. හිතනවාද තනියම ආවනම් මේ වගේ බලන්න පුළුවන් වෙයි කියලා? තනියම කරගන්න. නොහිතපු දෙයක් ඉතින් හීනයක් හැබැයි වුණා වගේ වුණා. සෙලින්කෝ ලයිව් හොඳ මේකක් කරා, ටුවර් එකක් කරා අපි. ඇත්තටම අපි බලා ගන්න බැරි දේවල් ඔක්කොම ටික කරන් බලුවා. හොඳයි කියලා තමයි කියන්න දෙන්නේ. නැවතත් දෙන්න බලපොත් වෙනවා. අපි ෆස්ට් ටයිම් කියලා නෑ, අපි හොඳට ගයිඩ් කරනවා, හොඳට ඕගනයිස් කරලා තියෙනවා මේක. ඉතින් හොඳට එන්ජොයි කරා අපි. ගොඩක් ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තා. කවදාවත් ඒ කියන්නේ ජීවිතේට හීනයක් වෙන්න තිබ්බ දෙයක් හීනයක් උනේ නෑ. ඒක හීනයක්ම වෙන්නේ නැතුව හැබෑවක් වුණා ඉතින්. අද අපි ආවේ ටින්ටාක් එකට. ඒ ගොඩක්ම හීනක් තියෙනවා. මම ආසන අයියෙන් ගයිඩ් කරනවා. මගේ හાર્ට් බීට් එක තියෙනවා. මම විශාලම සෙන්කුලර් ෆ්‍රෙන්ඩ් යන්නේ කියේ සෙන්කුලර් ෆ්‍රෙන්ඩ් මම සතුටුයි. මම එතන ආසයි එමින් ගයිඩ් කරන්න. මම කොහොමද ආසයි මේකේ අපි මේ ඇවිදිනවට සෙන්කුලර් ෆ්‍රෙන්ඩ් දාන්න. මම ඉන්නේ මේක. රැසීතලෙලම් වෙවී තනුමල් කරාගෙන තනුමල්
කඩාතැන්නෙමි විනෙත් කුෂ්ලානි ලොකු සහායයක් දෙනවා මේ සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි මේ සන්නාමයෙන් මේ ගෙනියන්න මම මට මේක තනියෙන් කරන්න බෑ අනිවාර්යෙන් මට කුෂ්ලානි විනෙත් නැතුව මේ දේ ලස්සනට කරන්න වෙන්නේ නැහැ ඉතින් කුෂ්ලානිටයි මිනෙත් thank you what do you mean ending with a thank you sorry Krishlani thank you I love you Minet thank you I love you ඉතින් අවසන් වශයෙන් අපි ලොකු අත්පොලසන් ආදරයක් දෙමු සෙලින්කෝ ලයිෆ් ආයතනයේ ඒක අනිවාර්යෙන් දෙන්නට thank you සෙලින්කෝ ලයිෆ් thank you සෙලින්කෝ ලයිෆ් රවිතරගේ ඩාන්සර් එක අපි චෙක් අවුට් එකක් ගන්න අපි දැන් පාටිය පටන් ගමුනේ හරි ඒක වශයෙන් ඉන්න හරි සෙලින්කෝ ලයිෆ් රවිතරගේ ඩාන්සර් මම දන්නේ නැහැ මේ සෙලින්කෝ ලයිෆ් ඇරෙන්න ඉන්ෂුරන්ස් කම්පැනි එකක් මේ විදිහට ලයිෆ් ඉන්ෂුරන්ස් එකකුත් දීලා මේ වගේ හොලිඩේස් ඕගනයිස් කරනවාද කියලා මෙහෙම ටුවර්ස් ඕගනයිස් කරනවාද කියලා මම ඇත්තටම ලෝකෙවත් තියෙනවද මම දන්නේ නැහැ. එහෙම රෙෆරල්ස් ඇදිලා ඒකින්ද ඇත්තටම ලොකු chance එකක්. අපි 4 දෙනාටම එක්කෙනෙක් නෙමෙයි මොකද මම තමයි මගේ තමයි පොලිසි එක තිබ්බේ. ඉතින් ඒ වුණාට අපි 4 දෙනාම සන්තෝෂෙන් ඇවිල්ලා ඔයගොල්ලෝ ඔක්කොමත් එක්ක හරිම සන්තෝෂෙන් ගත කරා ලොකු හොලිඩේ එකක්. මම තෑන්ක් කරනවා සෙලින්කෝ ලයිෆ් එකට සෙලින්කෝ ලයිෆ් මැනේජ්මන්ට් ටීම් එක නම්බර් 1. මොකද මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඇත්තට මට ඉන්ටර්නැෂනල් එක්ස්පීරියන්ස් එකක් හම්බෙලාම නැහැ. ඉතින් හැමදේම අලුත් මට. හැමදේම මට මුලින් ඉඳන් කරගන්න තිබ්බේ. ඉතින් මේ බ්‍රාන්ච් එකේ හැමෝම මට උදව් කරා, ගෙදර අය උදව් කරා. ඉතින් මේක මට ගොඩක් ලොකු අත්දැකීමක් වුණා. මොකද මගේ ලොකු හීනයක් තිබ්බා. පොඩි කාලේ ඉඳන් මගේ හීනේ රට රටවල් වල ට්‍රැවල් කරන්න. නමුත්
සමහර දේවල් හින්දා ඒක මට කරගන්න බැරි වුණා. නමුත් සෙලින්කෝ ලයිෆ් හින්දා මගේ හීනයක් නොවි යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් වුණා. Ini, let the beat
Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි මැලේසියානු සංචාරයත් එක්ක එකතුන මේ ලස්සන පවුල ඇවිල්ලා ඉන්නේ කළුතරේ ඉඳන්. ඉතින් මානවඩු පවුල අපි අහලා බලමු කොහොමද මේ අත්දැකීම කියලා. ගොඩක් හොඳයි. ගොඩක් එන්ජොයි කරා. අර සමහරු හිතනවනේ ඉතින් අර මේ ගොඩක් මේවා හම්බ වෙන්නේ නැහැයි කියලා. ඒ එහෙම නැහැ. ගොඩක් හොඳට හම්බුණා. ටුවර් එක ඇත්තටම හොඳයි. මේ කියන්නේ අපේ අතින් සල්ලි යන්නේ ඇත්තටම ඒක අපි ගොඩක් අර බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි. නමුත් මම හිතන්නේ බලාපොරොත්තු නොවි ලැබෙනේම තමයි වටින්නේ නේද? අපි කෙවොන් කතා කරමුද? පාට මොකක්ද කියන්නේ? ගොඩක් එන්ජොයි කරා කියලා. ටොයිස් ලජ්ජයිනේ. දැන් පද උඹලා ෆැමිලි ඩාට වෙනකන් මොකක්ද කියන්නේ? ඇත්තටම ගොඩක් හොඳයි. ගොඩක් එන්ජොයි කරා. ඒ වගේම කෙවෝනුත් ගොඩක් එන්ජොයි කරා. සතුටුයි. හෙලෝ මම මදුවන්ති සුමනවීර. මං ආමිනවංගොඩ ඉඳන් මගේ හස්බන්ඩ්වි බබාලා දෙන්නත් එක්ක දුවලා දෙන්නත් එක්ක මං ඇත්තටම සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුරන්ස් එක දැම්මේ ජායල බ්‍රාන්ච් එකෙන්. මට ඒකෙන් තමයි මේ රැෆරල් එක ඇදුනේ. ඉතින් අපි හරි සන්තෝෂෙන් අපි දවස් 4ක් හරිම සන්තෝෂෙන් ගත කරා. මැලේසියාවේ තියෙන හොඳ තැන් බලන්න අපි එක්කන් ගියා. හොඳ හොටෙල්ස් වල අපි හිටියා. හොඳ එයාලයින් එකක් චූස් කරලා තිබ්බා අපිට යන්න. හැම පහසුකම්ම අපිට ලබා දුන්නා. හරිම සන්තෝෂෙන් අපි ගියේ ඔක්කොම. සෙලින්කෝ ලයිෆ් හිටපු අපි හැමෝම එක පවුලක් විදියට හරි සන්තෝෂෙන් මේ ගමන ගියා.
ඊට පස්සේ මම මේක තෑන්ක් කරන්න ඕනේ සෙලින්කෝ ලයිෆ් ආයතනයට. මොකද ඇත්තටම මම ඇත්තටම ආසාවක් තිබ්බේ නෑ ඉන්ෂුරන්ස් එකක් ගන්න. හැබැයි thank you දීපිකා ෆොන්සේකා ජයර බ්‍රාන්ච් එකේ මැනේජර්. එයා තමයි මට මේ සෙලින්කෝ ඉන්ෂුරන්ස් එක අරන් දුන්නේ. මම බෑ කියද්දි. හැබැයි ඒකේ බෙනිෆිට්ස් දැන් මම භුක්ති විඳිනවා. දැන් අපි ඉන්නේ මේ සිංගප්පූර් වල එයාපෝට් එකේ. ඇත්තටම මට ගිය අවුරුද්දේ අන්එක්ස්පෙක්ටඩ් මේ සර්ජරි එකකුත් කරා. ඒ සම්පූර්ණ මුදලත් ගෙවලා ඊට පස්සේ ඇත්තටම මං හිතුවා රැෆල් එකෙන් මම නැහැ කියලා. මං හිතන්නේ නෑ ලෝකෙ කිසිම මේ ඉන්ෂුරන්ස් කම්පැනි එකක් මෙහෙම ඉන්ෂුරන්ස් එකකුත් දීලා ඊට පස්සේ මේ වගේ ටුවර්ස් ඕගනයිස් කරනවා ඇති කියලා සම්පූර්ණ මුළු පවුලම අපි 4 දෙනාට මේක යන්න හම්බුණා. මේ ඉන්න හැමෝම 4 දෙනා නැත්තම් 5 දෙනා ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලොත් ඔක්කොම හරිම සන්තෝෂෙන් මේ ගමන යනවා. ඉතින් ඒකින්ද thank you Selinco Life. අපි ඔක්කොම හරියට enjoy කරා. ඊට අමතරව පියුමාල් සෙලින්කෝ ලයිෆ් වල and classic travels හරිම ලස්සනට ඒක ඕගනයිස් කරලා තිබ්බ හැම in detail වතුර බෝතලේ ඉඳන් හැමදේම අපිට ලබා දුන්නා. මගේ දුව චුට්ටක් අසනීප වෙලා හැම වෙලේම බලලා අපි හැමෝගෙම අවශ්‍යතාවයන් බලලා shopping ගිහින් සන්තෝෂෙන් අපි ගෙදර යනවා. ඊට අමතරව රණවන ෆැමිලි එක රොෂාන් රණවන කුෂ්ලානි and little Minette thank you so much. ඒගොල්ලොත් අපේ මේ tour එක special tour එකක් කරා. ඉතින් හැමෝටම thank you and Selinco Life thank you so much. මේ ෆැමිලි සවාරිය ඇත්තටම ඇදුනේ මගේ හස්බන්ඩ්ට. අපේ ෆැමිලි එකටම policies තියෙනවා. ඒගොල්ලෝ හොඳ සර්විස් එකකුත් දෙනවා ඇත්තටම. මේ වෙලාවේ හස්බන්ඩ්ට ඇදිච්ච වෙලාවේ ඒ වුණාට හස්බන්ඩ්යි දුවයි ලංකාවේ නැහැ. ඒ නිසා මමයි පුතයි දෙන්න තමයි ආවේ. පුදුම විදිහට අපිට උදව් කරා මේගොල්ලෝ. හැම දෙයක්ම ක්ලාසික් ට්‍රැවල්ස්ලා හොඳටම අපේ ඔක්කොම වැඩ ටික කරලා දුන්නා. හොඳ හොටෙල් එකක් අපිට ලබලා දුන්නා. ඒ වගේම අපිත් එක්ක ගියා ෆැමිලිස් 10ක් විතර. ඒක එක එක පළාත් වලින් ඒ ෆැමිලිස් ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ ඔක්කොමලත් එක්ක එකතු වෙලා අපි හොඳට මේ දවස් 3 හොඳටම එන්ජොයි කරා. අපි හැමතැනම එක්කගෙන ගියා. එක එක භාෂාවලින් ඉන්න අය හිටියා, ටැමිල් අය හිටියා. ඒ වුණාට ඒගොල්ලන්ට අපි මේක ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. අපි ඔක්කොම ඒගොල්ලන්ට සපෝට් කරගෙන හොඳට ගියා. Selinco Life ආයතනයට අපි ස්තුතිවන්ත වෙනවා. අපිව මේ වගේ ට්‍රිප් එකක් එක්කන් ආවට අපිට හොඳ එයාලයින් එකක් ලබා දුන්නා. ඒ වගේම හොඳ හොටෙල්ස් ලබා දුන්නා. අපිව හැමතැනම එක්කන් යනකොට අපිට කිසිම අඩුවක් කරේ නැහැ. අපි හොඳට එන්ජොයි කරා. මම ස්තුතිවන්ත වෙනවා Selinco Life ආයතනයට. ඇත්තටම කියනවා නම් අපිට මැලේසියන් සවාරිය Selinco Life එකෙන් ඇත්තටම ඒක කියන්න අමාරුයි. එච්චරම සතුටුයි. බොහෝ ගොඩක්ම සතුටු වුණා. ගොඩක් විනෝද වුණා. අපි සාමාන්‍යයෙන් සල්ලි තිබුණා වුණත් යන්න බැරි තැන් Selinco Life මේකෙන් අපි ගියා. එක්කගෙන ගියා. ගොඩක් සපෝට් කරා. ඇත්තටම ගොඩක් සන්තෝෂයි. Selinco Life කියන්නේ අපිත් එක්ක ගියපු කට්ටියට වැඩිය දැන් අලුතෙන් Selinco Life එකේ ඉන්ෂුරන්ස් එකට සම්බන්ධ වෙන ඉන්න අයට වැදගත් වෙනවා. මොකද Selinco Life කියන්නේ ගොඩක් ඇත්තටම ජෙනුයින් කම්පැනි එකක්. මොකද මේ ලයිෆ් එක අපි මට පොලිසිස් තියෙනවා වෙන කම්පැනි වලත්. ඒත් මට Selinco Life එකෙන් වගේ ඒ වගේ සේෆ්ටි ලස්සන මේකක් දීලා නැහැ. කවදාවත් මගේ ඉන ඇඩ්වයිසත් ඇත්තටම හරිම ජෙනුයින්. ඉතින් කියන්න බැරි තරම් සතුටුයි. අපි හොඳට shopping කරා. අපිට ඒකට ගොඩාක් වැදගත් විදියට ඒ කියන්නේ අපිට යන්න ඕන තැන් ඉන්න ඕන තැන් කවුරුත් එකතු වෙලා ඒ කියන්නේ අපිත් එක්ක ඇක්ටර් කෙනෙක් ගියා. එයාලුණත් අපිත් එක්ක හරි සුවදශීලීව ලෙන්ගතු කමින් ඇත්තටම ගොඩක් සන්තෝෂෙන් අපි මේ ටුවර් එක නිමා කළා. ශ්‍රී ලංකාවට එන ගමන් දැනට මැලේසියාවේ ඉන්නේ. ඇත්තටම ගොඩක් සතුටුයි. Selinco Life ෆැමිලි සවාරි 18 වෙනි අදියරේ සුන්දර මැලේසියානු සංචාරේ නිමාව තමයි මේ සනිටුහන් කරන්නේ. ඉතින් පුරා දින 4ක් පුරාවට මැලේසියාවේ බොහෝම විශේෂ තැන් අපි දැක බලා ගත්තා. ඒ වගේම තමයි අපේ වාසනාවන්ත පාරිභෝගිකයන් 40ක් සමග ඉතාමත්ම සුන්දර කාලයක් අපි සියලු දෙනා ගත කරා. ඉතින් ඔබටත් Selinco Life ෆැමිලි සවාරි සමග එකතු වෙන්න කැමති නම් මොනවද කරන්න තියෙන්නේ? කුෂ්ලානි කරන්න තියන්නේ ඉතාමත් ලේසිම දෙයක්. ඒ මොකක්ද දන්නවද? ඔබගේ ළඟම තියෙන Selinco Life ශාඛාවට ගොස් ඔබත් Selinco Life රක්ෂණ ඔප්පුවක් ලබාගෙන මේ වාසනාවට උරුමකම් කියන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔබටත් පුළුවන් ඊළඟ වසරේ එහෙම නැත්නම් Selinco Life ෆැමිලි සවාරි 19ත් එක්ක ඔබටත් පුළුවන් එකතු වෙන්න. එහෙනම් Selinco Life ෆැමිලි සවාරි 19 වෙනි අදියරේට අපි ඔබ නැවතත් ගෙනියනවා. එහෙනම් හම්බ වෙමු.